දිනා ගැනීමට කදිම අවස්ථාවක්. ඔබේ සීරියල් බොක්ස් එකේ ඇති තෑගි ටිකට් එක වෙළඳසැලට දී ඔබ කැමැතිම තෑග දිනා ගන්න. ළමයි නේ ඔය ටිකට් එකක් ගැන කියවන්නේ. කියමු. ඒක කලේ මම නෙමෙයි තාත්ති චුට්ටා. එයා තමයි මේ සීරියල් බොක්ස් එකේ තියෙනවා හැමතැනම හැලුවේ. ඔය කියන්නේ පට්ටමල් බොරු තාත්තේ. ඔය ටිකට් එක ගත්තේ මුලින්ම මමයි. නැතෝ මෙයා නෙමෙයි. ඕගොල්ලෝ මේ මුළු කුස්සියම හැඩි කරලා දැම්මේ ඔය පුංචි කොළ කෑල්ලක් නිසාද කියන්නේ? හරි කමක් නෑ. මන් දන්නව කරන්න ඕනේ මොකද්ද කියලා. ඔය ටික ටික මන් තියාගන්න. දැන් ඔයාලට කරන්න ලොකු වැඩක් තියෙනවා. මෙන්න. මේ ටික අරගෙන කුස්සිය සුද්ධ කරලා දාන්න. අම්මේ. එහෙම දෙයක් කරන්න එපා. තව වචනයක්වත් කතා කරන්න එපා. මේ අහන්න චුට්ටා. අපිට මේ වැඩේ මෙහෙම ලේසියෙන් අතාරින්න බෑ. කැප්ටන් කරේජ් ඔයාගෙන මොනව හිතයිද? ඔව් ඔයා හරි. අපි දෙන්නම එකතු වෙලා ටිකට් එක ආපහු අරගමු. අන්න අපිට මෙහෙම තමයි කරන්න තියෙන්නේ. එහෙනම් කරන්න ඕනේ දේ දන්නවද චුට්ටා? ඔක සැරෙන් කියන්න උන්ට මට හොඳට මතකයි. හොඳයි. එහෙනම් අපි යමු. අම්මේ මේ එවිත් බලන්නකෝ. මාව වැටුණා. ඔය ඇත්තටම වැටුණාද අක්කේ? නෑ මොඩියෝ මට එහෙම ප්‍රශ්නයක් නෑ. පේන්නේ නැද්ද? මම හොඳට ඉන්නේ. ඒක අපේ ප්ලෑන් එකේ කොටසක්. මට නම් හිතෙන්නේ ඔයාට අලුතින් මොලයක් අය කරන්න වෙයි වගේ. දැන් ඉතින් මට හැංගෙන්න. අම්මා නාමති. අම්මේ බලන්නකෝ. මොකද උනේ? ඒ පාර වගේ කකුල උලුකුණාද? නැත්නම් ඔයාගේ කොණ්ඩකට සිංක් එකට වැටුණාද? අයියෝ එහෙම නෙමෙයි. මාව වැටුණා. මගේ ඔළුවත් වැටුණා. කො බලමු. මගේ තන බෙල්ල කැඩිලාද දන්නේ. වැදෙනවා. මේක එහෙනම් හොරේ නේද? මගේ චූටි පුතා ඇඳුම් ඇඳගෙනම නාන්න එහෙනම් හදන්නේ නේද? මං කිව්වා හරිනේ චුට්ටෝ. මම මේ මගේ සෙල්ලංකාරක මේක තුල තියෙනවද කියලා බලන්න ආවේ අම්මේ. එතකොට තමයි මගේ අත වැදිලා මේක කඩාගෙන වැටුනේ. එහෙනම් මං ගිහින් එන්නම් අම්මේ. මාත් ගිහින් එන්නම් අම්මේ. මං හිතන්නේ මට දැන් හොඳයි. දෙන්නටම ආපහු මෙතෙන්ට එන්නයි කිව්වේ. දෙන්නම ආපහු තම තමුගේ කාමර වලට දාලා ලොක් කරන්න කලින් මේ කර්ටන් එක තිබ්බ විදිහට හරි ගස්සන්න. එහෙම නැතුව මට අහුවෙන්න එපා. දෙන්න පාචට්ට අපි අක කොහමරි ගමු. ඉතින් අපි කෙලින්ම අම්මට ගෙමු කෝකාපෝ දෙන්න කියලා. එතකොට අවුලක් නැහැ නේ. අපයි මොකට කියලාද? මෝඩ කතා කියන්නේ නැතුව දැන් ගිහින් අම්මා කියපර කර්ටන් එක දානවා. නැත්තම් දෙන්නටම ගුටි කන්න වෙයි. මං ගිහලා වෙන ක්‍රමයක් හොයාගෙන එන්නම්. අම්මේ අර බාත්රූම් එකේදී වෙච්ච දේ ගැන මට ඔයාලට දෙයක් කියන්න තියෙනවා. ඇත්තම කියනවා නම් ඒ වෙච්ච දේ ගැන අපි දෙන්නටම සෝරි වෙන්න ඕනේ. අද ඉඳලා අපි දෙන්න මේ හොඳ ළමයි විදිහටම ඉන්නවා. මේ අනිවා කියන්නේ. ඒ පාර හැංගි මුත්තම් කරනවද? ඇත්තටම අපි දෙන්නට ඕන උනේ ඔයාට ගොඩාක් ආදරේ කියලා කියන්න. ඒ වගේම ඔයා තමයි මේ ලෝකේ ඉන්න හොඳම අම්මා. අපිට තව මේ පොඩි දෙයක් අහන්නත් එහෙම තියෙනවා. කළාම ඔයාලගේ ටිකට් එක ආපහු දෙයි කියලා හිතනවා නම් එහෙම හිතන්න එපා. ඒක වැරදි. අනේ මොකක්ද අම්මේ? ඇයි ඔයා අපිට එහෙම කියන්නේ? අපි දෙන්න මේ ආව ඔයාට කොච්චර ආදරේද කියලා කියන්න විතරයිනේ. අපි ගැන මෙහෙමද ඔයා හිතන්නේ? ඔව් ඒක තමයි. හැබැයි ඉතින් ඔයාට ඕනේ නම් ඔය මල් ටික අරගෙන අපිට ආපහු ටිකට් එක දෙන්න පුළුවන්. ඔයා අපි ගැන මෙහෙම හිතනවා කියලා දන්නවනම් මල් අරගෙන එන්නෙත් බෑ. මේක තමයි අපිට හම්බෙන අන්තිම chance එක. මේක හරියට ටිකට් එක මගේ තමයි. හයි චුට්ටෝ, ඔයා දැන් ගිහලා සෝෆා එක පිටිපස්සෙන් හැංගෙන්න. මම කොහොම හරි අම්මව මෙතෙන්ට ගෙන්න ගන්නම්. චුට්ටි ඔයාට පිස්සු හැදිලාද? මේකේ සද්දේ කුස්සියට ඇහෙනවා. මොනවද මේ කරන්නේ? එන්නකෝ අපි නටමුකෝ. චුට්ටා මෙහාට දෙනවා ඔය ටිකට් එක දැම්ම. ඔය තින්නම දැන් ඕනට වඩා වැඩි. දැක්කම මං කිව්වා ඔයාට දිනම බෝඩ් ෆ්ලෑෂ්.
මගේ පස්සෙන් එන්න එපා. යන්නේ කිව්ව දෙන්නටම කාමර වලට. නැත්නම් මම මේ ටිකට කිරලා දානවා. එයා මොනවද කරන්නේ? එයා සිංකික් ගාවට යන්න හදන්නේ. මට පේන්නේ ටිකට් එක සාක්කුවේ වගේ. දැන් එයා අයියෝ එයා යනවනේ. එයා කොහෙද දන්නේ යන්නේ? ඔයාට නම් මොලයක් කියලා එකක් ඇත්තම නෑ චුට්ටු. මට නම් හොඳටම ෂුවර් මෙයා ඒක චොක්ලට් පෙට්ටිය අස්සේ තමයි හංගන්නේ නැත්තේ. මේ පාර නම් කොහොම හරි එක හොයාගන්න ඕනේ. මං හිතන්නේ බිස්කට් පෙට්ටිය පිටිපස්සේ හැංගුවද දන්නෙත් නෑ. කොහො ඉන්න? මම බලන්න තියනවද කියලා. අහම පොඩ්ඩක් ඉන්න. සමහර විට බිස්කට් පෙට්ටිය ඇතුලේ හැංගුවද දන්නෙත් නෑ. කැප්ටන් කරෙන්න මංගල පුල් ආඩම්බරයක් වෙයි. කයිලි ටිකට් එක හොයන්න මෙහෙම සාර්ථකයි. ඔක ආපහු දිනා පිටක් කලේ. මේ ඉතින් කැටවට කරන්නේ මම නෝ මෙන්නලා යනවා. අපි ඔය ටැග් බෙදාගමු. ආ මොනවද කියන්නේ චුට්ටු? අපි මොකටද මේක බෙදාගන්නේ? එහෙනම් ඔකමට දෙන්නයි කිව්වේ. හොඳයි අහම ඉන්න. ඒයි පඩපටිය ඔයාට මේක පේනව නේද? අන්න මම දැන් ඒක විසික් කරනවා. අයියෝ මෙහෙමත් මොඩෙක්. ඔයත් එයාගේ කැප්ටන් වගේම තමයි. ඔය දැන් හොඳටම සෙල්ලම් කරන වැඩේ පිටක් වලී. ඔය ටිකට් එක මට දැම්ම දෙනව නැත්තම් යවන අභ්‍යමාසික. හීනෙන් තමයි මොඩයෝ. මම මේක ඔයාලට දෙන්නේ නැහැ. මං තමයි මේක හොයාගත්තේ. ඔයා මට ඔක දුන්නේ නැත්තම් මං කියනවා කියලා අම්මට ඔයා හොරකම් කරා කියලා. අපෝ කියන්නේ තමයි බය. ඔයා බෑ කියලාද කියන්නේ? ගණන් කරලා බලමුද? 1 2 දැන් හොඳයි. ඒක මේ ලියුම් කවරේ ඇතුලේ තියෙනවා. නැත්තම් අම්මා දැක්කත් හරි නෑනේ. මම අඬලා නේද හදන්නේ? පල් වැඩ නොකර මට ඔය ටිකට් එක දෙන්නයි කිව්වේ පිටසක් වලී. තේරුණාද? ඕකේ. මෙන්න තියෙන ඔයාගේ මහලක ටිකට් එක. මරේ මරු. මං ගිහලා දැන් තෑගි ටික ඔක්කොම අරගන්නවා. හැබැයි අපි ඔකෙන් හම්බෙන්න තෑග්ග බෙදාගම නේද? ඒවනම් හතේ තමයි. ඔත් එක තෑග බෙදාගන්න මට පිස්සුවක් ඇත. ළමයි නේ දවල් කැම ලෑස්ති. දැන් කිව්ව පිටසක් වලී. එහෙනම් මං අම්මත් එක්ක ගොහින් එන්නම්. අහා දැන් තමයි ගිහලා තෑගි ගන්න වෙලාව. කොහොමද අක්කේ? මං ගාව තියෙන තෑගි ටිකට් එක. ඒකට මට අලුත්ම අලුත් කැප්ටන් කාර්යත් කෙනෙක් දෙන්න. අනේ සොරි පැටියෝ මේ ටිකට් එක බොරු එකක්. මේකට නම් ඔයාට කිසිම තෑග්ගක් ගන්න බැරි වෙයි. කොහමද අක්කේ? මට අර සීරියල් බොක්ස් එකේ තිබුණ තෑගි ටිකට් එකක් හම්බුණා. මට ඒකට එල්විස් එක බ්‍රේස්ලට් එකක් දෙන්නකෝ. මේක බලන්නකෝ පැටියෝ. මේකට තමයි ඇත්තම ටිකට් එක කියන්නේ. මේ ඉන්නේ මගේ අක්කා. එයා තමයි මට බොරු ටිකට් එකක් දීලා මගේ ඇත්ත එක හොරකම් කරේ. කරන්න දෙයක් නැහැ. ඔයාලගේ පවුලේ ප්‍රශ්න වලට මට අත දාන්න විදිහක් නැහැ. Thank you. Goodbye අක්කේ. ඒයි මේ මොකද්ද? මට මොකටද මේ සූප්පුවක් දෙන්නේ? sorry. ඒත් අපි ගාව ඉතුරු වෙලා තියෙන්නේ ඔච්චරයි. හොඳ වැඩි. මට කරපුවා ඔයාගේ පස්සෙන් පන්නේ නැවිලා ඔයාට ෂොට් එකක් ඔබේ දීලා. හිතේ තියෙන ඕනෑම දෙයක් දිනා ගන්න. එන්න එකතු වන්න. අපේ විශේෂ දිනුම් මැදීම. ඉක්මන් කරන්න. එන්න මේ මැත්තට. ඔයාට ඒ කීපට ඇහුණද පඩපැටිය? ඔව්. එතන තිය තෑගි ටික මං කොහොම හරි අරගන්නවා. ඔයාට දෙන්නේ නැහැ. කොහොමඩවත් නෑ. ඒක මගේ තමයි. චුට්ටි. ඕන දෙයක් කරන්නත් කලින් හොඳට උදේට කාලේ ඉන්න ඕනේ අම්මේ. දන්නවද චුට්ටු? මොකද්ද? ඔය ජෑම් බෝතල ඇතුලේ